පොලිස් වෛද්‍ය සේවා කොට්ටාසේ අධ්‍යක්ෂ වෛද්‍ය ධූරයෙහි නිල රාජකාරී ඉටු කරන වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහ මැතිතුමා සිය වෛද්‍ය වෘත්තියට සමුදෙමින් පූර්ව විශ්‍රාම නිවාඩු ලබා නික්ම යන අද දින ඔබතුමාට පිදෙන ආදරණීය තිළිණයකි. රට දැයට වැඩදා ඊ ව්‍යවසායකින් රසක් බිහි කළ තර්ණියගල ප්‍රදේශයේ බෝපේකන්ද ස්ටේට් වතුයායේ ව්‍යවසායකත්වය දෝතින් දරා 1966 ඔක්තෝබර් මාස 9 වෙනි දින ජන්මලාභය ලැබූ කුල කුමරු ඔහු නමින් චාමේන්ද්‍ර රණසිංහ නම් විය. සෝමා රණසිංහ මැතිණියට හා W.E. එලායස් රණසිංහ මැතිතුමාට දාව මෙලොව එළිය දුටු 6 දෙනෙකුගේ යුත් පවුලේ බාලයා කෙලිදොලින් කාලය ගත කළ දඟකාර කොළු ගැටියෙකු විය. ප්‍රදේශයේ ඇලදුල ගංගා පිහිනා තරණය කළ මෙම පිරිපුන් කොළු පැංචා තේවතු මැදින් වැටි ඇති මාවත් වෙනස් කළ අලුත් කළ සුවිශේෂී දරුවෙකු විය. ධර්ණය කළ ප්‍රාථමික විද්‍යාලයේ අකුරු කරන්නට අත්පොත් තබන දරුවා සිය නිසඟ අධ්‍යාපනික කුසලතාවලින් සපිරුණු පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. පාවසරේදී උසස් පාසල් වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් විභාගය සමත් වන්නේ පාසලේ ඉහළ ලකුණු මට්ටමක වාර්තා කළ ශිෂ්‍යයෙකු ලෙසයි. අනතුරුව ද්විතීක අධ්‍යාපනය හැදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන්නේ සිය ජීවිත ගමන් මගෙහි ප්‍රධාන හැරවුම් ලක්ෂයක් සටහන් කරමිනි. එනම් වර්ෂ 1976 දීය. 6 වසරට ඇතුළත් වන ඔහු 12 වෙනි වසර දක්වා ආනන්ද විද්‍යාලීය දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස සිය උපන් හපන්කම් එළිදැක්වීමට තෝතැන්නක් කරගන්නා ලදී. ඔහුට ආවේනික වූ වාක් චතුර කතා විලාසය කතිකත්වය තුලින් දියුණු කරගත් ඔහු විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් අතර විද්‍යාලීය ජවන හා මල්ල ක්‍රීඩාවට දක්ෂ දීප්තිමත් ක්‍රීඩකයෙකි. තවද විද්‍යාලීය ශිෂ්‍ය නායකත්වය වසර කිහිපයක් තුල ඔහු දරා ගනිමින් ලබාගත්තේ සුවිශේෂී පන්නරයකි. ඔහු තාරුණ්‍ය සිපුරඳ ගන්නේ රට තුල පැවති තාරුණ්‍යයේ විප්ලවාදී හඬ හා අරගලය හමුවේ ධන කුවේර පන්තිය රදලයින් විසින් තාරුණ්‍යයේ හඬ මර්ධනය කිරීමට අවි අමෝරාගෙන සිටි කාලයක වීම සුවිශේෂී විය. ඔහුගේ තිබූ එඩිතර බව හා නොමුසුබස්නා වීර්ය තුල ඥානාන්විතව ක්‍රියා කිරීම හා ස්ථානෝචිත ප්‍රඥාව හමුවේ 1988 වසරේදී විද්‍යා අංශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරීපත් වන්නේ ආනන්ද විද්‍යාලයට ගෞරවයක් අත්පත් කර දෙමිනි. රට තුල පැවති අර්බුදකාරී වාතාවරණය තුල සිය සීමා වාසික පුහුණුව නිම කරන වෛද්‍යවරයෙකු ලෙස සිය කිරුළ පළඳන්නට සමත් විය. ප්‍රථමයෙන් ඇඹිලිපිටිය පදනම් කළ රෝහලේ සඳහා තරුණ වෛද්‍යවරයෙකු ලෙස සේවයට පැමිණ සිය ජීවන ගමන් මගෙහි සිහින මලපල ගන්වමින් උදාර වූ වෛද්‍ය වෘත්තියට සමාරම්භය සන්තුහන් කරන ලදී. භද්‍ර යෞවනයේ පසු වූ වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහගේ ජීවිතයේ මල්හිසර වදින්නේ 1999 වසරේදීය. භද්‍ර යෞවනයේ පසු වූ සිය පණමෙන් ආදරය කළ චමරි ඉමුල්ගොඩ කුලකුමරිය සමග අත්නතගෙන විවාහය ගිවිසගන්නේ 1999 වසරේ ජනවාරි මාස 18 වන දිනයි. ඇය පුද්ගලික ව්‍යාපාර හා ආයතන රැසක දක්ෂ ගණකාධිකාරීවරියක ලෙස සේවය කර ඇත. ඇය ඔහුගේ ජීවිතයට ආලෝකයක් විය. වෛද්‍යවරයෙකු ලෙසත් ව්‍යවසායකයෙකු ලෙස පුද්ගලික ව්‍යාපාර සමූහයක හිමිකරුවෙකු වූ
අපගේ කතානායකයාගේ කාර්යබහුල ජීවිතය කළමනාකරණය කළ ඇය ඔහුගේ ජීවිතයේ අස්වැසිල්ලක් විය. වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහයන්ගේ ආදරණීය දියණියක හා පුතුගේ සෙනෙහබර තාත්තා කෙනෙකි. සිය කැදැල්ල ආදරණීයත්වයෙන් පිරින්නේ සිය කුරුඳුරු දරුවා දියණියක ලෙස උපන්නේ 2002 වසරේදීය. ඇය නමින් චාතුර්ණී රණසිංහ නම් වන්නේය. ඇය මේ වන විට විදේශගතව අධ්‍යාපනය හදාරන්නේය. රණසිංහ දෙපළගේ ආදරණීය පුතුණුවන් 2004 වසරේ උපත ලබන අතර ඔහුගේ නම ජනිරු රණසිංහය. මේ වන විට සිය පියාගේ ගමන් මගෙහි නිරතව වෛද්‍ය සිසුවෙකු ලෙස මෙරට හා විදේශගතව සිය අධ්‍යාපන කටයුතු වල නියැලී සිටී. වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහ මැතිතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය MMBS සම්පූර්ණ කරන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2014-2015 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයට අනුයුක්තව වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමට සමත් වේ. වෛද්‍ය අධ්‍යාපනයේ සිය නිසක කුසලතා එළිදක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ එම වසරේදීම එනම් 2014-2015 වසරේ සෞඛ්‍ය සංවර්ධන හා පර්යේෂණ පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරා නිපුණතාවය ලබාගෙන ඇත. ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය උපාධිය 2017-2018 වසරවලදී සාර්ථක කර ගැනීමට රෝහල් වෛද්‍ය හා කාර්ය මණ්ඩල පරිපාලන පිළිබඳව සුසුකම් ලත් විශිෂ්ට වෛද්‍යවරයෙකු විය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඩිප්ලෝමාව 2019-2020 වසරවලදී සම්පූර්ණ කිරීමට එතුමාට හැකි විය. ඉන්පසු එම වසරේදීම සබරගමු පළාත් නියෝජනය කරන නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ලෙස කෙටි කාලයක් සේවය කිරීමට වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහ මැතිතුමාට අවස්ථාව උදා විය. තවද වෛද්‍ය වෘත්තියේ සුවිශේෂී සංස්ථානයක් සනිටුහන් කරමින් 2020 වනිදා සිට තෙමසක කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ධූරයේ පුහුණු කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නිසි ගෞරවාදරයට පාත්‍ර වූ අතිදක්ෂ වෛද්‍යවරයෙකු ලෙස විද්‍යමාන වේ. වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහ මැතිතුමා සිය වෛද්‍ය ජීවිතයේ ඇඹිලිපිටිය පදනංගල රෝහලින් ආරම්භ කළ අතර දැරණියගල මූලික රෝහලේ වසර කිහිපයක්ද කොළඹ රිච්වේ ආර්යා රෝහල කාසල්වීදියේ කාන්තා රෝහලෙහි සේවය කිරීමට හැකිවීම ඔහු ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් විය. පොලිස් වෛද්‍ය සේවා කොට්ටාසේ නාරායන්පිට පොලිස් රෝහල 2002 සැප්තැම්බර් 10 වන දින උපසේවා සහකාර පොලිස් අධිකාරී ලෙසින් පත්වීම් ලබන වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහ මැතිතුමා සුහාසක් පොලිස් නිලධාරීන් වෙනුවෙන් සේවය ආරම්භ කරන ලදී. උත්තුංග දේහධාරී කඩවසම් තරුණ මෙම වෛද්‍ය නිලධාරියා උසස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශංසාවට ලක් වෙමින් කළ සේවාව වෙනුවෙන් 2010 සැප්තැම්බර් 10 වනිදා උපසේවා පොලිස් අධිකාරී තනතුරට පත් කරන අතර රෝහලේ දියුණුව වෙනුවෙන් සිය කාලය මෙහෙය අධිෂ්ඨානය කැප කරන්නට විය. පසුව 2015 9 මස 10 වෙනි දින උපසේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත්වන ඔහු රෝහලේ පරිපාලන ක්‍රියාවලියට එවකට පොලිස් රෝහලේ නිලධාරීන්ට ලබා දෙන්නේ සුවිශාලී සහයෝගයකි. ඒ කැපකිරීම හා වැඩකිරීම තුළ පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස 2021 පෙබරවාරි මාස
23 වන දින උසස් සීම් ලබා ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස පත් වූහ. එතැන් සිට 2021 නොවැම්බර් මාස 12 වන දින දක්වා මෙම තනතුරෙහි රාජකාරී ඉටු කරන අතර රෝහලේ නව තනතුරු සංශෝධනයේදී රෝහලේ ප්‍රථම වෛද්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස 2021 11 වෙනි මාස 12 වෙනි දින සිට මේ දක්වා වෛද්‍ය සේවා කොට්ටාසය වෙනුවෙන් ඉටු කළ සේවය අති විශිෂ්ටය. පොලිස් රෝහල නවීකරණය කිරීමේලා අධ්‍යක්ෂ පාලන සමග උරෙන් උර ගැටි අති විශිෂ්ට කාර්යභාරයක් පිළිබඳව සිහිපත් කළ යුත්තේ කෘතවේදීවය. පොලිස් රෝහලට අවැසි සෞඛ්‍ය සේවා කණ්ඩායම් එනම් භෞතික සම්පත් කළමනාකරණයේදී ඔහුගේ දායකත්වය සුවිශේෂී විය. රෝහලට අවශ්‍ය වෛද්‍ය හා හෙද අතුරු වෛද්‍ය කණ්ඩායම්ද අනෙකුත් සෞඛ්‍ය සේවා කණ්ඩායම් බඳවාගෙන රෝහල දියුණු කිරීමට ගත් ප්‍රයත්නය අති උත්කර්ෂවත්ය. චාමින්ද රණසිංහ මැතිතුනි, පුරා වස් දශක 4ක වැඩි සිය රාජකාරී ජීවිතයට ඔබ සමු දෙන්නේ තවත් වසර 2ක කාලයක් ඉතිරිව තිබියදීය. මේ වන විට යෙහින් යැජබෙන පොලිස් රෝහල ශ්‍රී ලංකා පොලිස් නිලදරුවන්ගේ සුව තෝතැන්නක් වී හමාරය. ඒ ඔබේ ශක්තියනි. පූර්ව විශ්‍රාම නිවාඩු ලබා විශ්‍රාම දිවියට පිවිසෙන ඔබට නිරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක්. චාමීන්ද්‍ර රණසිංහ මැතිතුනි, ඔබට චිරන් ජයතු. කොටස් විභාග අධ්‍යක්ෂකතුමනි, විශේෂඥ වෛද්‍යවරු ප්‍රමුඛ වෛද්‍යවරුනි, ගණකාධිකාරීතුමනි, ස්ථානාධිපතිතුමා ප්‍රමුඛ පොලිස් කාර්ය මණ්ඩලයේ නිලධාරීවරුනි, සෞඛ්‍ය ප්‍රධාන නිලධාරී ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීවරුනි, අද මේ පැවැත්වෙන පිළිගැනීමේ කෙටි උත්සවය පුරි ඉතිහාසයක් තියෙනවා.